Welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට? ඔගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ ජීවිතේ මං එන්න ආසම තැනට. මට තේරෙන කාලේ ඉඳලම මගේ හිතට චූටි දුකක් කරදරයක් ආවත් මම එන්නේ පන්සලට. පන්සලට ඇවිල්ලා මේ බෝමළුවේ ඉඳගෙන ඉන්නකොට හිතේ තියෙන කරදර ඔක්කොම අමතක වෙලා යනවා. ඒක තමයි මේ බෞද්ධ දර්ශනයේ තියෙන ආශ්චර්යය. ඉතින් මං ඔයාලට කියද ඔයාලට ලැබුණු මේ මනුස්ස ජීවිතේ විඳවන්න එපා. නිමක් නොදන්න මේ සංසාර ගමනේ ඔයා ජීවත් වෙන මේ මොහොත ඔයා සතුටින් ගත කරන්න. ඔයාගේ ජීවිතේට මොන දේවල් ලැබුණත් නැතත් ලැබෙන දේෙන් සතුටු වෙන්න පුරුදු වෙන්න. නොලැබෙන දේ ගැන දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් විදිහට ඔයාගේ ජීවිතේ විඳින්න. ඒ වගේම ඔයාගේ ආදරණීයන්ට ඔයාට පුළුවන් හැම වෙලාවකම ලස්සන මතක විතරක් ඉතුරු කරන්න උත්සාහ ගන්න. මොකද හිතන දේ වෙන්නේ නැති වෙන දේ හිතා ගන්න බැරි මේ ලෝකේ අපිට කොයි මොහොතේ මොන විදිහකට මේ නවාතැන් වලින් යන්න වෙයිද කියලා අපි කාටවත් හිතා ගන්න බෑ. ඒ නිසා ලැබපු මේ මනුස්ස ජීවිතේ හරිම සතුටින් ගෙවන්න. ඔයාත් එක්ක ගොඩක් සතුටින් ඉන්න. ඔයා ආස කරන විදිහට ඉන්න. හැම දෙයකටම දුක් වෙන්නේ නැතුව දවස සතුටින් ඉන්න. මොකද දවස මොකද වෙලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා ජීවත් වෙන මේ මොහොත ඔයාලා උපරිම සතුටින් ගත කරන්න. ඒ වගේම කවදා හරි දවසක අපිට මේ හැම බැඳීමක්ම මේ හැම භෞතික දෙයක්ම දාලා යන්න වෙනවා කියන එක අමතක කරන්න එපා. මොකද පියලා තියෙන්නේ යන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ චූටි බබාලටත් මේ දේවල් පොඩ හරි කියලා දෙන්න. එහෙනම් ගිහින් එන්න. බුදු සරණයි. පරිස්සමින් ඉන්න.